Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද සුපුරුදු පරිදි ඔයාලත් එක්ක ඉස්ටර් vlog එකක් share කරගන්න තමයි මම මේ හදන්නේ. මුලින්ම wash එකක් දාගෙන දැන් මම bed එක හැදුවා. එකටම bed sheet මාරු කළා, ඊට පස්සේ pillow case දෙක මාරු කරා. ඔන්න ඉතින් යාළුවෝ ඔක්කොම ටිකක් තියාගත්තා. දැන් යමු ස්ටඩි වැඩ පටන් ගන්න. ඔක්කොටම කලින් කාලේ ඉන්න ඕනිනේ. ඉතින් මම අද උදේට කිරිබත් තමයි කන්නේ. අම්මා උදේ කිරිබත් හැදුවා. මෙන්න මේ මල් ගොඩාක් ගහ පෙරෙන්න හැදිලා තිබුණා. ඒකෙන් හින්දා මම ඉන්ටෙහිකුත් කඩා ගත්තා. ඉතින් ළමයි මේ දවස්වල වැඩ වැඩි. ඒකෙන් හින්දා ගොඩ දවසකින් vlog එකක් ගේන්න බැරි වුණා. ඇත්තට මේකට නම් sorry. ඉතින් 2026 A-levels ළමයිට තව පොඩි කාලයක් යන exam එකට තියෙන්නේ. ඉතින් ඔයාලා ඔයාගේ පුළුවන් උපරිමෙන් exam එකට මහන්සි වෙලා පාඩම් කරන්න. මුලින්ම මම to do list එක හදාගත්තා. මම physics recording 3ක් දාගත්තා. ඒක නම් වැඩි වෙලාවක් යන්නේ නැහැ. තව බයෝ පාඩම් කරන්න දාගත්තා. මම අද to do list එකට වැඩියමුකුත් දාගත්තේ නැහැ. මොකද මට හෙට පේපර් එකක්. ඉතින් රැට ඒකට රෙඩි වෙන්න වෙලාව තියෙන නිසා මම to do list එකට වැඩ අඩුවෙන් තමයි අද දාගත්තේ. එහෙනම් අපි දැන් වැඩ පටන් ගමු. ඉතින් මේ මෙතන ඔක්කොම තියන්නේ මම ෆිසික්ස් වල ඒ අදාළ තීර කොටස් වලට හදපු ෂෝට් නෝට්ස්. පොඩි ස්නැක් බ්‍රේක් එකක් ගත්තා. මේ තියෙන්නේ මම මේ තියරි කොටසට හදාගත්ත ෂෝට් නෝට් එක. ඊට පස්සේ මම මෙන්න මේක හදාගත්ත මට කන්න. දැන් මේ වීඩියෝ එක අපේ අම්මා දැක්කම මට ගෙදරින් යන්න වෙනවා. මේ දවස් ටිකෙම ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා ඉන්න බැරුව ඉඳියේ. මේක කෑවට පස්සේ තමයි මම හිතන්නේ මට හොඳටම වැඩි වුණේ. ඊට පස්සේ මම බෙහෙතුත් ගෙනල්ලා බිව්වා. ඉතින් දැන් පිසිස් වැඩ ටික නම් ඉවරයි. දැන් මම මේ හදන්නේ මෙතන පොඩ්ඩක් අස් කරගන්න. පේනවනේ මෙතන හරියට පිස්සන් කොටුවා වගේ. $2,000 years later. ඉතින් මම physics recording තුනම ඉවර කරා.
දැම්මල පාඩම් කරන්න තියෙන බයොලොජි. ඉතින් මම බයොලොජි ටිකක් පාඩම් කරන්න එළියට ආවා. ඉතින් පේනවනේ දැන් හවස් වෙලා මම බයොලොජි පාඩම් කරන්න කියලා හිතාගෙන ඉඳපු ටික ඉවර කරා. රෑ පාඩම් කරපුවා මම රෙකෝඩ් කරේ නෑ. මෙතනින් පළවෙනි දවස් ඉවරයි. හෙලෝ ලස්සන ළමයි, මේ තමයි day 2 එක. ඉතින් මම මේ දැන් යන්නේ පිසිස් පේපර් එක ලියන්න. මේ බලන්නකෝ ළමයි, මගේ අද අවුට්ෆිට් එකට බෑග් එකත් මැච් වෙනවා. මරු නේද? කොහේ ගියත් පාරායිනක ලස්සන මලක් එහෙම ඇදිලා තියනවා දැක්කොත් මට ඒක කඩා ගන්නකම් ඉවසෙල්ලන්න. වෙනද ඉතින් මම පේපර් එක ලියලා පාක් එකට හරි ලයිබ්‍රරි එකට හරි යනවනේ පාඩම් කරන්න. අද එහෙම කරේ නෑ. මම පේපර් එක ලියලා කෙලින්ම ගෙදර ආවා. මොකද හෙට ආයේ මට කෙමිස්ට්‍රි පේපර් එක ලියන්න තියෙන. ඉතින් ඒකට පාඩම් කරන්නත් ඕනේ නේ. ඊට පස්සේ මම වොෂ් එක ගත්තාගෙන ටිකක් පාඩම් කරා. ඉතින් මම මේ ක්ලිප්ස් මුකුත් ගත්තේ නැහැ. මොකද මට රෙකෝඩ් කරන්න කම්මැලි හිතුණා. ක්ලාස් එහෙම ගිහින් ඇවිල්ලා මට හරිම මහන්සි. ඉතින් ගොඩක් වෙලාවට මම මගේ ව්ලොග්ස් බලනවා. මට නිකන් කම්මැලි හිතුන වෙලාවට නිකන් ඉන්න වෙලාවට ඉතින් මම මගේ ව්ලොග්ස් බලනවා. මේ දවස්වල එක්සෑම් ස්ට්‍රෙස් නිසාද මන්ද ට්‍රැක් අවුට් ගිහින් ඉන්නේ හොඳටම. දැන් හරියටම රෑ 10 ගානක් වගේ. ඉතින් මම මේ අවේලාවේ අයිස්ක්‍රීම් කනවා. හෙලෝ ළමයි, ඉතින් මේ day 3 එක අද මට කෙමිස්ට්‍රි පේපර් එක ලියන්න යන්න තියෙනවා. ඉතින් ඒකට යන්න තමයි මම රෙඩි වෙන්නේ. පැය 5ක් පේපර් එක තියෙනවනේ. ඉතින් මම උදේට කාලා ෆ්‍රෙෂ් පිට ඉතින් මේ පේපර් එක ලියන්න යන ගමන් පේපර් එක ඉවර වෙලා ඊයේ වගේ මම අදත් කෙලින්ම ගෙදර ආවා. ඉතින් ළමයි මම මාසයි කේක් කන්න. ඉතින් මං ගෙදර ආපු ගමන් ආයේ රෙඩි වෙලා නංගිට ටැබ් එකක් ගන්න ටවුන් එකට ගියා. එයා ඉතින් කලින් ඉඳන් ගන්න ඕනි එක බලලා තිබුණේ. ඒකත් අරගෙන මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේම රොටියකුත් කාලා අපි දෙන්න ඉතින් ගෙදර ආවා. මෙන්න මේක තමයි අද ගත්තේ. ඉතින් ළමයි vlog එක මෙතනින් මම අද ඉවර කරනවා. ආයෙ vlog එකකින් හම්බ වෙනකම් thank you for watching. Bye. Love you.